කරගත්තොත් හැබැයි අවුරුද්දකට කලින් කරගත්තොත් තමයි හරියට කන්න අහුවෙන්නේ. අහුවෙන්නේ නේද? දැන් ඉස්සර නම් කරන්නේ එහෙම නේද? ඔව්. අප්‍රේල් 3 4 5 වෙනකොට හේරම වපුරලා හදලා ඔක්කොම ඉවරයි. දැන් ඉතිහලා තියෙනවා ඔක්කොම ඉවරයි ඉතින්. ඉවරයි. අවුරුද්දේ ඉවරයි. සුබම සුබ දවසක් මගේ මිතුරන්ට. දැන් අපි ගොයන් කපලා හැම කෙනෙක්ම දැන් ගොයන් කපලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ ඉතින් දැන් වක්කඩ වල වතුර ටික බැඳලා තියාගන්න ඕනේ. මොකක් ගොවින් කරන්නේ කුඹුරේ ගොයන් ටික ගත්තාම ආයේ කුඹුර පැත්ත පළාතවත් එන්නේ. ඉතින් අපි එහෙම නැහැ. ඉතින් අපි වක්කඩේ වතුර ටික බැඳ ගන්න ඕනේ. එතකොට තියෙන දැන් වැස්සහම අපේ කුඹුරේ තියෙන පෝර ටික හේදිලා යන්නේ. ඒ විදිහට තමයි අපි ඉතින් කුඹුරේ වී ටික අරගෙන ගියත් අපිට අර මම කියපු විදිහට වැඩ කරාම අපිට නිතර දෙවේලේ අස්වැන්නක් ලැබෙනවා. ඔයාලට පේන ඇති මම වගා කරලා තියෙනවා. ඉතින් අපි කොයි වෙලාවෙවත් කුඹුරු පාඩුයි කී ඉන්නේ අපිට මේ විදිහට හරි අස්වැන්න ලැබෙනවා. ඉතින් මේ විදිහට අපි හිතවලා තිබ්බෑන් කුඹුරු වලින් වී ගත්තත් ඊට පස්සෙත් අපිට අපේ මේ කුඹුරෙන් හොඳ අස්වැන්න ගන්න පුළුවන්. කියන්නේ පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් පේනවා ඇති මම හිතවලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් කිව්වේ මේ විදිහට කරලා ගන්න. දැන් අපිට අනික මේ නියව සුද්ධ කරගන්න ලේසි. දැන් මම ළඟදිම මේ ටික සුද්ධ කරනවා. ඉතින් දැන් අපි කුඹුරු කරලා ඊට පස්සේ ආයේ අප්‍රේල් වගේ වෙද්දී මේ වපුර ගන්න ඕනේ. ඉතින් දැන් අපි ආයේ වැස්ස එනකම් බලාගෙන ඉන්නේ. මේ ඉතින් දැන් මේ ඇලවල් එහෙම සුද්ධ කරගෙන හදා ගන්න ඕනේ. මේ ඇලවල් කපලා පිළිවෙලට ලස්සනට නීරවල් ටික දැන් මේ හදාගෙන ඔයාලට පේන ඇති. ඉතින් මේ කුඹුරු කරන එකෙන් කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. හරියට කරගන්න ඕනේ. ඉතින් මේ මං කියලා දෙන විදිහට කරොත් මේ Tamanට හොඳ ආදායමකට යන්න පුළුවන්. දැන් මේ මම මේ පැලේ මං කියලා දෙන පැල 3යි තියන්න ඕනේ කියලා මම මේ පැල වගේක් තියලා තියෙන්නේ. අපේ මේ සහෝදරයෙක් කිල්ලුව පැල වගේක්. ඒ හින්දා තමයි මේ පැල වගේක් තියලා තියෙන්නේ. හොඳම පැල ටිකක් තියලා තියෙනවා. ඉතින් මේ ඒකෙන් දෙන්න ඕනේ පැල 15ක් කිල්ලුවා. ඒ 15 දෙන්න ඕනේ. මම පැල මේ තියන්නේ මොකද මේ ගස් ටිකක් අර බාල වෙනවා වගේ වෙනවා පෝර ටික උරාගෙන. අර බෑ කියන්න බැරි කමට මේ දෙනවා. දුන්නේ මේ ඒකයි මම වැඩි අර පැල තියන්නේ. පැල 3ක් වගේ තියලා තමයි කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් මේක මට කෙසෙල් ටිකන් ටික මේ අප්‍රේල් වලට හොඳ ගානකට දෙන්න පුළුවන්. එහෙම තමයි. ඉතින් දෙයක් කරනවා නම් ඉතින් හැම දෙයක්ම කරගන්න ඕනේ. මොකද කුඹුරෙන් විතරක් නෙමෙයි අපිට තව දේවල් කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ දැන් මේ නියරවල දැම්ම තියා හදලා ඔය සුද්ධ කරලා තියාගත්තාම අපිට ලේසි වැඩ කරන්න. එහෙනම් මගේ අසන්න එනවා. ඒකත් අපි බලමු. ඉතින් මං කුඹුරට ආපු වෙලාවේ ඈතින් දැක්කා ගොවි මහත්තයෙක් කුඹුරට බැහැලා ඉන්නවා. අපි ගිහිල්ලා බලමු මේ ගොවි මහත්තයා මොකද කරන්නේ කියලා. බලමු. උදේම ඇවිල්ලා තියෙනවා. මම මීට ගන්න මෙතුමා එක්ක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මෙතුමාගෙන් විස්තර ටිකක් දැනගෙන. ඉතින් අපි එතුමාගෙන් අහලා බලමු මේ මොකද්ද කරන්නේ කියලා. මේ දැන් මොකද්ද මේ දැන් ගොයන් කපලා ඉවරයි. දැන් කවද්ද කැපුවේ? අපි කැපුවේ ගිය සතියේ මේ සිකුරා බ්‍රහස්පතින්දා. අදට සතියයි. අදට සතියයි නේද? එතකොට මේ
දැන් මේ මොකද්ද මම මේ උදේ වෙලට ආවට පස්සේ දැක්ක මේ වෙලට ඇවිල්ලා ඉන්නා මොකද්ද මේ කරන්නේ අද අද හොඳ නැකත් දවසක්. ඔව් ඉතින් මං වක්කඩ වල ටික බැන්දා. හරි මමත් මේ ඒ ගැන තමයි අලුතෙන් අපි නැවත වගා කරන්න එපාය. ඔව් ඔව් ගොවිතැන් කරන්න. ඉතින් ඒක නිසා මං අද හොඳ නැකත් දවසක් ඉන්නවා. ඉස්සරෝම උදේයේදී කියලා මේ වක්කඩ වල ටික බැන්දා. එතකොට මේ අද මොකක් හරි කියන්නේ මේ රජයෙන් කියූප එකක්ද නැත්නම් නෑ නෑ. දවස හොඳ දවසක්. හොඳ දවසක්. එතකොට මේ දැන් ආයේ කවදා වගේද දැන් වපුරන්න තියෙන්නේ අපිට මේ ඉතින් අපි බලන්න ඕනේ වර්ෂාව බලලා තමයි කරන්න වෙන්නේ. වර්ෂාවනේ. දැන් හැබැයි ටිකක් පායයිද මම ඒකනේ නෑ. ඒකයි මම මේ වතුර ගෑන්දෙත් ඔය මට ටික වේලා හරිනේ බටි ඉපනැල්ල කුණු වෙලා හරි යන්නේ නැතේ තව. ඔව් දැන් වතුර බැඳලා තිබ්බම කැලෙත් වෙනවා අඩු. කැලෙත් වෙනවා වතුර පිරුණොත් නේද? ඉපනැල්ලත් කුණු වෙනවා. ඉපෙනල්ලක් කුඩු වෙනවා. නැත්නම් අර බට දැල්ල වගේ ඒක වැවිලා යනවා පලාස යට වෙලා. දැන් අනිත් කට්ටියත් ওই විදිහටම කරයි මං ඉතින් කරයි නේද? දැන් මේ සැරේ අස්වැන්න හොඳයිද ඒ ගැන පොඩ්ඩක් අහන්න. හොඳයි වරදක් නෑ. වරදක් නෑ. මහන්සියට ප්‍රතිඵලයක් මහන්සියට ප්‍රතිඵලය තියෙනවා. තියෙනවානේ. මහන්සිනොත් ඉතින් ප්‍රතිඵලයක් ගන්න බෑ. මහන්සින ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. පුළුවන් මහන්සි වුණොත් තමයි පුළුවන්. නැත්නම් ඉතින් මේ උදේ මේ ආකාර එළියන්නකොට එන්න ඕනේ නේද? ඒක මහන්සි එන්න ඕනේ. නැතුව බඩට පුරවා ගන්න බෑ. මහන්සි නුනොත්. ඔව් ඒක ඇත්තනේ. දැන් කොහමද අවුරුද්දෙන් ඉස්සරහ මේක ආපහු වගා කරගන්නත් එපා. අවුරුද්දෙන් පහු වෙනවද අවුරුද්දට කලින් දැන් ඉන්න කට්ටිය එච්චර උනන්දුවක් උනන්දුවක් ඔය පෙන්නේ තා වෙලකටවත් බෑලා නෑ. දැන් අම්මාවත් තියා නැකත් ගෙදරට ගෙනත් දුන්නත් මමත් මේ ඇවිල්ලා කීකීතිය දැන් මේ ඇවිල්ලා වක්කඩවල ටික බඳින්න ඕනි කියලා. ඒතකොට තමයි ඔයා ඉන්නවා දැක්ක ඇති. දැන් ඒ කියන්නේ හරි ගොවියෙක් වුණාම ඒ වගේ වැඩ ඔක්කොම ටික කරගන්න ඕනේ නේද? කලට වෙලාවට ඒක කරගන්න. එතකොට අපිට මේකෙන් ඉතින් ප්‍රයෝජනයක් ගන්න බෑනේ. එතකොට තමයි මේ කුඹරක් හරියට හරියන්නේ නේ. හරි. පෝර ටික හරියට ගන්න. පෝර ටික වෙලාවට ගහ ගන්න ඕනේ. ඒකනේ කුඹුරු වැඩ කරනවා කියන්නේ හරියට වෙලාවට කන්නට කරන්න ඕනේ. කරගන්න ඕනේ. නැත්නම් දැන් අපිට මේ පහුවීමනේ මේ සැරේ මේ දවස් ටික පහුවුනේ. ඒක තමයි දැන් මට මේ පහුවුනේ ඉන්න මේ මැස්ස පොඩ්ඩයි කරදර ගොඩක් වුණා. ඒ හින්දා මේ පුළුවන් තරම් කලට වෙලාවට ඉවර කරගන්න. කරගන්න එක තමයි මොනවද මේ වක්කඩවල ටික බන්න ඊට පස්සේ වනාත ටික පායලා අලවල් පායලා ඒක කරගන්න නැතක. හරි. එහෙනම් ඔබතුමාට ඉතින් බොහොම ස්තුතියි අපට ගිය වීඩියෝ එකනත් හොඳ ගොඩක් උපදෙස් ගොඩක් ලබා දුන්නා. ඉතින් හරි. එහෙනම් ඔබතුමාට ගොඩක් ස්තුතියි. හොඳයි සාම. ඔබතුමාට මොකක් හරි කියන්න තියෙනවා නම් නෑ ඉතින් මට නම් කියන්න දෙන්නේ ඒ ගැන මටත් බොහොම සන්තෝෂයි. හරි. ඔව්. හරි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඉතින් මේ ගොවි මහත්තයත් එක්ක හම්බෙලා කතා කරා. එතුමා දක්ෂ ගොවියෙක්. මේ සැරේ අපේ කුඹුරු වලට ඌරෝගෙන් ගොඩාක් කරදර වුණා. හැමෝම ඉතින් මේ ඔය සාරි ඇදලා වැටවල් ගහලා බොහොම අමාරුවෙන් පරිස්සම් කරගත්තා. ඉතින් ගොවියෝ වුණාම ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මේ තමන්ගේ අස්වැන්න පරිස්සම් කරගන්න. ඉතින් එහෙනම් මගේ වගාවේ දැන් අස්වැන්න නෙරනවා. ඔයාලට පේනවා ඇති මං කවර දාලා තියෙනවා. ඉතින් මේ විදිහට කවර දාපුවාම අපි දැන් තෙල් මොනවා හරි ගැහුවත් ඒක ආරක්ෂා වෙනවා. ගෙඩියට වදින්නේ. අපි මේ වසවිස කන්න ඕනේ නැති හින්දා මම මේ විදිහට කරගෙන තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ අස්වැන්න මේ මෙහෙම වෙලා තියෙන්නේ පොඩි කාලෙම මේ විදලා මැස්ස විදලා. ඉතින් ඒකට මේ අපිට තියෙන පොඩි කාලෙම මල හැලෙද්දිම මේ කවරයක් දාගන්න ඕනේ. ඉතින් මම එහෙම දාලා තියෙනවා ගොඩක් ඒවට මේ වගේ වගාව පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් මම හොඳ ඉදියක් තියෙනවා. මැස්ටික් විදලා මේ පොඩි කාලේ ඉඳන්ම හොඳට පරිස්සම් කරගත්තාම මේ විදිහට තියෙනවා.
ඉතින් මන් දැන් මගේ අස්සෙන්න කැඩුවා. ඔයාලට පේන ඇති. මගේ කඩලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කරගන්න මම ඒකයි කියන්නේ. කිසිම වෙලාවක උත්සාහය අතාරින්න එපා. මට පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. හැමදාම කියනවා වගේ ඉතින් හොඳට තමන්ට කණ්ඩ හරි මොන හරි වකා කරගන්න. ඔයාලට පේන ඇති මම මේ ටික මේ කවර වලට දාලා තියෙන්නේ. ඉතින් මේ ටික තමා මගේ අස්සෙන්න ඔයාලට පේන ඇති නැවුම් විදිහට තියෙනවා. මේ ඉතින් හැමෝටම මේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර දොරේ කෑමට එක ගහක් දෙකක් හදාගත්තා නම් හොඳටම ඇති. මේ මගේ ගස් 6ක් 7ක් තියෙනවා. ඉතින් ඒ ටිකෙන් මම මේ කෑමටත් තියාගෙන ඉතුරු ටික මේ වෙළඳ පොළට දෙනවා. දානවා ගිහිල්ලා දෙනවා. ඒකට ඉතින් මට පෝරවලට ගිය වියදමයි ඒ ටිකයි ඉතින් එකකින් ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඔයාලත් ඉතින් මේ විදිහට කරගන්න.